දරුවෙකුගේ සිනහවක් කියන්නේ කඳුළු පවා මල් බවට පත් කළ හැකි මායාවක්. පුංචි දරුවන් මල් කැකුළු වලට උපමා කරලා තියෙන්නේ ඔවුන් මල් වගේ පිවිතුරුයි. ලස්සනයි, සුවඳයි, සිතුවිලි පවා හරිම සෞම්‍ය නිසයි. ඉතින් මල් වගේ ඒ පුංචි දරුවන් වෙනුවෙන් සෑම අවුරුද්දකම වාගේම 2025 වර්ෂයේදීත් ඔක්තෝබර් මාස 1 වෙනි දින ආදරෙන් සුරකින්න අපට ලොව දිනන්නට යන තේමාව මුල් කරගනිමින් ලෝක ළමා දින සැමරුම සිදු කරනු ලබනවා. 1925 වර්ෂයේදී ගෝලීය වශයෙන් ළමුන්ට ගරු කිරීම පිණිස ළමුන්ගේ සුබ සාධනය පිළිබඳ සමුළුවේදී තීරණය කළ තියෙනවා මේ විදියට ළමුන් වෙනුවෙන් දිනයක් වෙන් කළ යුතුයි කියලා. ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක්ම ඔක්තෝබර් මාස 1 වෙනි දින ලෝක ළමා දින සැමරුම සිදු කරනු ලබනවා. අපේ දරු පැටවුන්ගේ මොන තරම් හීන බලාපොරොත්තු තියනවද? ඉතින් ඒ හීන බලාපොරොත්තු වලට යන්න ඒ පුංචි හිත්වලට ආදරය, ආරක්ෂාව, පෝෂණය, ඒ වගේම අධ්‍යාපනය ලබා දිය යුතුයි. එක් දරුවෙකු සංගීතයට දක්ෂයි. තවකෙකු චිත්‍ර ඇඳීමට දක්ෂයි. තවත් දරුවෙකු සොබා දහමට ප්‍රිය කරන්නෙක් වෙන්න පුළුවන්. මේ සියලුම කුසලතා, මේ සියලු වෙනස්කම් එක්ව ගොඩනගන්නේ වඩාත් සුන්දර, වඩාත් වර්ණවත් හෙට දවසක් පිළිබඳ අපේක්ෂාවයි. ළමා දිනයට ලැබෙන තෑගි සෙල්ලම් බඩු සහ විශේෂ කෑම් වේල් වලට වඩා වටින්නේ ඒ දිනයේදී ඔවුන්ගේ කුඩා ලෝකය තවත් විශාල කිරීමට ලබා දෙන අවස්ථාව. ඔවුන් සිතන දේට සවන් දීම, ඔවුන්ගේ සිහිනවලට පියාපත් ලබා දීම, ඒ වගේම ඔවුන්ගේ විකාර කතා පවා සිනාසෙමින් පිළිගැනීම ඉතාමත් වැදගත්. ඔවුන් සිහින දකින්නේ වීරයන් වීමට, ලෝකය විනාශ කිරීමට සහ අසාධාරණයන්ට එරෙහිව නැගී සිටින්නටයි. හෙට දවසේ ගෘහ නිර්මාණ ශිල්පියා, වෛද්‍යවරයා, ගුරුවරයා, සමාජයේ පෙරගමන්කරුවන්, නායකයින් සැඟවී සිටින්නේ මේ පුංචි සිත් තුළ. එබැවින් ළමා දිනය කියන්නේ අපේ දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් කැපවීම, ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට බියෙන් තොරව වැඩීමට ඉඩ සැලසීමට වැඩිහිටි අපි සියලුම දෙනා විසින් යළිත් ප්‍රතිඥා දෙන දිනයක් විය යුතුයි. ඉතින් මේ සැම සිත්හි දරා ගනිමින් ළමුන් පිළිබඳ වඩාත් සංවේදී හා හිතකාමී සමාජයක් නිර්මාණය කිරීම සඳහා අප සැම එක්ව ක්‍රියා කිරීමයි වඩාත් වැදගත් වනුයේ. ප්‍රාර්ථනා කරන්නම් මේ ලෝක ළමා දිනයේදීත් එය එක් දිනයකට පමණක් නොව සෑම දිනයකදීම ඔවුන්ගේ සිත් සතුටෙන් සපිරෙන සෞභාග්‍යමත් හෙට දවසක් උදා වේවා කියා.